ඔබට මතක ඇති අපි ලෝක සාමය උදෙසා මෛත්‍රී සාමපාද යාත්‍රාව වඩින දිනවල ලංකාවෙන් වගේම විදේශ රටවල් කිහිපයකින් මහා සංඝරත්නය වැඩම කළා. තායිලන්තය, බුරුමය, ලාවෝසය කියන රටවල් ත්‍රිත්වයෙන් මහා සංඝරත්නය ස්වාමීන් වහන්සේලා 23 නමක් වැඩම කළා. ඒ වැඩම කරන ලද විදේශීය ස්වාමීන් වහන්සේලාගේ නායකත්වය ගත්තේ, ප්‍රමුඛත්වය ගත්තේ, මූලිකත්වය ගත්තේ අජාන් මහමුන් කියන තායිලන්ත ජාතික ස්වාමීන් වහන්සේ. මේ අපි වැඩම කරලා ඉන්නේ ඒ තායිලන්ත ජාතික අජාන් මහමුන් කියන ස්වාමීන් වහන්සේගේ, නායක ස්වාමීන් වහන්සේගේ ආරාම පරිසරයට. මේ ආරාමයේ අක්කර 10ක වගේ පුරා විසුරුණු ඉතාම රමණීය භූමියක් අජාන් චා හාමුදුරුවන් වහන්සේගේ සංකල්ප අනුව, එහෙම නැත්නම් ඒ ක්‍රමයට, අජාන් චා ක්‍රමයට, අජාන් චා සම්ප්‍රදායට සැකසුණු ආරාම පද්ධතියක් දැනට භික්ෂූන් වහන්සේලාට වැඩ සිටින්න කුටි 15ක 20ක ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම භික්ෂූන් වහන්සේලාත් 19කට අධික ප්‍රමාණයක් මේ ආරාමයේ වැඩවසනවා. ඉතින් ඒ නිසා මේ සුන්දර ආරාමයක්, මෙහි කටයුතු ඔබට ඉදිරියේදී මේ බලා ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා. තෙරුවන් සරණයි. So
Bekanze, Mahabekanze Ratsa Samkate Soha Tayada Om Bekanze Bekanze Mahabekanze Ratsa Samkate Soha 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 Bekanze, Mahabekanze Ratsa Samkate